අපි දෙන්න බලමු. ඔන්න අනේ ඒකට මම ඕඩර් කරේ අන්න එක වැටුණා. ටූල් එක වැටුණා. අයියෝ මං හිතන්නේ මේක ටිකක් වැඩිද මන්ද. eyelashes over eyelashes sorry. කැමරාවට පෙන්නන්න. මේ Hi everyone. Again. Hi everyone. Welcome back to our YouTube channel. ඔන්න හුඟ දවසකට පස්සේ මම අද තෙමෝඩ එකක් දැම්මා. අද කියන්නේ මේ ඔක්තෝබර් අද 29. අද තමයි මට පාර්සල් එක ආවේ. මම සැප්තැම්බර් වලත් තෙමෝ එක ඕඩර් එකක් දැම්මා. මට ඒකත් හරි වෙලාවට ආවා. එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් ඇත්තටම තෙමෝ ඕඩර්ස් හරි වෙලාවට එනවා. එකම එක ප්‍රශ්නයක් තියෙන්නේ දැන් චුට්ටක් අපේ කලින් prices වලට වඩා items වල prices ටිකක් වැඩි. හැම එකෙම නෙමෙයි සමහර ඒවා තියෙනවා අපිට අවුලක් නැහැ. අපේ බජට් එකට ඕකේ. සමහර ඒවා තියෙනවා ඒ කියන්නේ අපි රුපියල් ඉස්සර රුපියල් 1000ට ඒ කියන්නේ 900ට වගේ තිබ්බ ඇඳුම් දැන් රුපියල් 2200යි ඒ වගේ කියන්නේ 2000කින්ම වගේ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ සමහර items වැඩි වෙලා තියෙනවා. සමහර ඒවා නම් reasonable price එකට තියෙනවා. ඉතින් ඒ වගේ ටිකක් තමයි මම මේ order කරේ. කලින් order එක ඇත්තටම මම මේ unboxing video එකක් ගෙනාවේ නෑ. හේතුව ඒකේ මම ඇඳුමක් දැම්මා. ඒක මට අර ගලවලා බලනකම් ඉවසිල්ලක් තිබ්බේ නෑ. මම සැලොන් එකේ ඉදි පාර්සල් එක ආවේ. මම ඒ වෙලෙම ගලවලා බැලුවා. ඒකෙත් මම order කරලා තිබ්බේව ඇත්තටම ඕකේ උලක් නෑ. ඇඳුනොත් හොඳට තිබුණා. ඉතින් ඔන්න මම ඊට පස්සේ දැම්ම පාර්සල් එක තමයි මේක. අපි එහෙනම් මේකේ මොකක්ද තියෙන්නේ කියලා බලමු. මම මේක ඕඩර් කරපු දවස් ඇත්තටම මට මතක නැහැ. මේ ඔක්තෝබර් මුල තමයි ඕඩර් කරේ. ඉතින් මට 29 වෙනකොටම ඕඩර් එක ආවා. ඔන්න දැන් කපන්න යන්නේ. ඔන්න එහෙනම් අපි කමු. බලමු. නැත්නම් අපි යන්න බලමු. අපි දෙන්න බලමු. ඔන්න ඉන්න wait. ගමු ඉස්සෙල්ලාම මේක. ඔන්න පේන්න තිබ්බ එකක් ගන්න. මොනවාද බලන්න? wow! I don't know. කවුද මේ? දැන් මම ඉන්නවා දැන්. ඔව් අපි දෙන්න ඉන්නේ. මේක ඇත්තටම අපි කස්ටමයිස් කරගත්ත එකක්. මේක අනේක හොඳ ක්වොලිටි එකට තියෙනවා. මගේ ෆෝන් එකට මං ගෙනාවේ. ආසයි. මං ආසයි. නැත්නම් මේකත් টොප් කෝඩ් එකක්, ජෙල් টොප් කෝඩ් එකක්. මේකත් මම ඉතින් මේකත් වලට කැමතිනේ. ඒකට මං ගත්තේ මේ. ඔයගොල්ලෝ ගණන් ගන්න එපා මේ වෙලාවේ වීඩියෝ එක කරද්දී එහෙම මෙහෙන් සද්ද බද්ද මේ බව්වෙකුත් කෑ ගහනවා. ඒ වුණාට මට මේක වෙන වෙලාවක් නෑ. මට මේක දැම්මම කඩලා බලන්න ඕනේ. මේ තව ෆෝන් කව එකක්. මම මේ වල prices mention කරන්න. number 1. මේ අනිත් එක. ඔය පැත්තේ මේ අනිත් පැත්ත. නේද? ඒක ලස්සනයි. thank you අනේ. මම එකයි ෆෝන් එක. මගේ ෆෝන් එක ඇතයිද? මේක ඇත්තටම මේ ග්ලව්ස් දෙක අපි අර UV light එකට දානවනේ අපේ nails. එතකොට අර අපේ ෆෝන්ට වඩා UV light එකට දාන්න හොඳ නැහැ. ඔය දාන්න ආසයි. මෙහෙම දාන්න. ඒ නිසා මේක ගෙනාවේ. එතකොට nails ටික විතරනේ. ඒතකොට අපේ අතට UV light එක වැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ ග්ලව්ස් දෙක ගෙනාවේ. බලමු ඉතින් ඒක දාලා බලමු ඉතින්. දෙක. ලස්සනයි. thank you අනේ. දමන දාලා යන්නේ. මට මේ වගේ බැංගල් එකක් තියෙන මං හිතුවේ 3ක් ඒ කියලා. ඔයෝ. එකයි ඇවිල්ලා තියෙන්නේ. ඒකේ තිබුණේ 3ක්. 3ක්? ඕ අපරාධ රුපියල් 1000 ගානකුත් දුන්න මේක. නැත්නම් මේකත් තියුමා. කරන දැක්ක මම මේක ඇත්තටම රිවිව් බැලුවේ නෑ. yes.
මම ඕ ෂිට් අපරාධේ මගේ රුපියල් 1100 ගානක්ද කොයිද උනා මං හිතුවේ මට 3ක් හම්බ වෙනවා කියලා ඒ නිසා තමයි මම දැම්මේ රිවිව් බලන්න ළමයි මං හිතන්නේ මේ මගේ අනිත් ෆෝන් කේස් එක බලමු ඒකත් ඒකත් තියෙනවා ලස්සනට මේ මම ඉන්නේ මගේ හෝම් කමෙන්ට් එකේ ෆොටෝ එකක් දැම්මේ මේ තියෙන්නේ එකම තැනින් තමයි මේ දෙකම ඕඩර් කරේ මේ අපිට ෆොටෝ එක දැම්මම තව එකක් 3ක් දැම්ම නේද යේ yes මං ආසයි ඒක ලස්සනට තියෙනවා ඔය බලමු ඊට පස්සේ මොනවද තියෙන්නේ කියලා මම මේ අර eyelashes extensions වල කරනවා නේ ඒකට මම ඕඩර් කරේ අන්න එක වැටුණා ටූල් එක වැටුණා අයියෝ මං හිතන්නේ මේක ටිකක් වැඩිද මන්ද it's okay eyelashes sorry මේක eyebrow tint එකක් බලමු මේක මගේ normally ඇත්තටම eyebrows දෙක ගොඩක් අර ලොකු නෑ කියන්නේ ගොඩක් thick නැහැ ඉතින් ඒකයි මම මේක ගෙනාවේ බලමු මේකේ තියෙනවා ඉතින් tint එකක් කියලා මම පාවිච්චි කරලා බලලම කියන්නම් මේක හොඳයිද නැද්ද කියලා මම මේ වල ගණන් ඔක්කොම දාන්නම් මට හොයාගන්න තිබුණොත් හොයාගන්න තියෙන ටිකේ හරි මම දාන්නම් හොඳයි ඔයගලන්ට මේකත් අර බිල්ල ජෙල් එකක් nails වලට මේක ඇවිල්ලා eyebrow gel එකක් ඔගොල්ලෝ දැන් දැකලා ඇති eyebrow එක අර මෙහෙම උඩට අර ජෙල් එකකින් ඇඳලා ඊට පස්සේ දැන් අඳින්නේ එහෙම ට්‍රෙන්ඩ් එකක් තියනවානේ දැන් මම ඒකට තමයි ගෙනාවේ මේක මෙහෙම තමයි තියෙන්නේ බලමු මෙහෙම තියෙන්නේ එන්න මනේ පොඩ්ඩක් එන්න බලන්න ෂා වෙන්න පොඩ්ඩක් එන්නන්න කැමරාවට පෙන්නන්න මේ ඒක හොඳට වැඩ කරනවා ඒක හොඳයි දැක්ක නේද මම මේ වෙලාවෙම ඔයගලන්ට පෙන්නුවා ඒ ප්‍රොඩක්ට් එක හොඳයි අපි මාමටත් කරමු මේ තව බිල්ඩ් ජෙල් එකක් තව කලර් එකකින් ඊළඟට මේක ගර්ල්ස් ලට වැදගත් වෙයි මේක ඇවිල්ලා ටේප් එකක් ඒක තියෙන මේ වගේ මේ තියෙන්නේ මේක ටේප් එකක් අර ඇඳුමට තියලා අලවන්නේ ටේප් එකක් මේක තියෙන්නේ බලමු ඉතින් ඒකත් යූස් කරලා කියන්නම් ඒක හොඳයිද කියලා ඒක ඉතින් ප්‍රයෝජනවත් වෙන නිසා මම ගෙනාවා ඕකේ අන්තිමේටම මම තෙමු එකෙන් දැම්මා ෂූ එකක් මේ තියෙන්නේ ඒක මට පෙන්නන්නකෝ මේ තියෙන්නේ අයින්ද ගන්නකෝ බලමු ඒක ලස්සනයි ඒක ලස්සනයි wow oh so beautiful thank you මේ තියෙන්නේ ඒක ලස්සනයි ඔමින මම කකුලට දාලා බලන්න හරි සයිස් එක හරියටම හරි මම සයිස් එක ඉතින් ඒගොල්ලන්ට සයිසස් මෙන්ෂන් කරලා තියෙනවානේ මම ඉතින් හරියටම මගේ කකුලේ සයිස් එක දැම්මා හරිම සයිස් එකේ වලා අනේක කකුලට දෙමු ලස්සනයි දාලා බැලුවම දාලා බැලුවා ලස්සනයි don't I like it okay ඒක අනිතක පහසුයි කකුලට පහසුයි එහෙනම් ඉතින් තව ඉස්සරහට වීඩියෝස් වලදී මම මේක දාගෙන ඉන්නවා ඔයගොල්ලෝ දකි. ඔන්න ඔහොම තමයි මගේ බඩු ටික මම ඕඩර් කරේ. ඉතින් හරියටම බඩු ටික ඇවිල්ලා තියෙනවා. අර එක මෙන්න මේ බැංගල් එක ඇරෙන්න. මේක මම රිවිව් එකක් කියලා බලන්න ඕනේ. ඒක කොහොමනාද දන්නේ නැහැ තිබ්බේ. මම හිතුවේ 3ක් කියලා. ඒක තිබ්බේ 3ක්. ඒකයි මම ඒක දැම්මේ. ඒක අපරාධයක්. මල් ළඟ මේ වගේ බැංගල් එකක් තියෙනවා. ඉතින් දැන් මොනා කරන්නද? ඒ ඇරෙන්න අනිත් ඔක්කොම හොඳට තියෙනවා කියලා මම හිතනවා.
පේන්න තිබ්බ ටික නම් හොඳයි. මෙන්න මේකයි මේකයි තව මේ අන්න ඒක උ. තව මේ බිල්ඩර් ජෙල් උත් හොඳ ඇති. මේකත් බලන්න ඕනේ හොඳයිද කියලා. ඉතින් අර බැංගල් එක ඇරෙන්න අනිත් ඔක්කොම ටික අවුලක් නැහැ. දැන් ඉක්මනට එවනවා බඩු. අර මං කිව්ව විදිහට ගාන තමයි චුට්ටක් වැඩි වෙලා තියෙන්නේ. හැබැයි මේ ස්ලිපර් එක මට උනේ රුපියල් 1400ක් නැත්නම් 1600ක්. ඉතින් අර ඒ විදිහට රීසනබල් ප්‍රයිස් එකකට තියෙනවා. ඔයගොල්ලෝ ඉතින් ගෙන්නන බඩු ඕඩර් කරද්දී ඒ ප්‍රයිසස් බලලා ඒක ඒ ගානට වර්ත්ද කියලා බලලම ගෙන්නන්න. මං අර ඕඩර් කරපු ගාවම ඒකත් මට උනේ රුපියල් 2000ට අඩුයි මට මතක නෑ. ඒකත් ඇත්තටම ලස්සනයි. මට ඒක අල්මාරිය හොයාගන්න බෑ. මම මේක හංගල වගේ තියෙන්නේ නැත්තම් මේ මට ඒක හැම වෙලේම අඳින්න හිතෙනවා. ඒ නිසා ඔන්න ඔහොම තමයි මෙදා පාර තෙමෝඩ එක මම ගෙනාවේ. thank you so much එන අපේ වීඩියෝ එක බැලුවට. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye. bye